මං ටිකක් උදෙන්ම ඔෆිස් එකට යන්න එදා හිතුවේ මගේ අතින් මගහැරුණ වැඩ කන්දරාවක් ගොඩ ගහලා තිබුණ නිසා. කට්ටිය එන්න කලින් ගියොත් පාඩුවේ වැඩක් කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් අරයාගේ මෙයාගේ කතා අහහා ඒවට උත්තර දෙන්න ගියාම වැඩක් කරගන්න වෙන්නේ නැහැ. එහෙම වෙලා තමයි සර්ට අහුවෙනකම්ම ඒ වැඩ ටික ගොඩ ගැහුනෙත්. උදෙන්ම තේ හදන ඇන්ටිත් එන නිසා ඒ වෙලාවම බලලා මාත් ඔෆිස් එකට ගියා. සර්ගේ ලොකු පුතා ඒ කියන්නේ අපේ වෙන්න ඉන්න බොස් තමයි උදෙන්ම ඇවිත් ඇන්ටිට ඔෆිස් එකේ දොර ඇරලා දීලා යන්නේ. ඉතින් කොහොම හරි එදා සර්ගේ පුතා ඉන්නව දැක්කම තමයි මට තේරුනේ ඇන්ටි තාම ඇවිත් නැහැ කියලා. මාව දැක්කම කලන බොස් ලස්සන හිනාවක් එක්කම මට good morning කිව්වා. මාත් good morning සර් කියලා මගේ සීට් එකට ගිහින් ඉඳ ගන්න හදද්දිම එයා ඇහුවා කෙල්ල වෙයි අපේ අප්පච්චි හොඳටම බය කරලා වගේ නේද කියලා. එයාගේ කතාවට උත්තර දෙනවා වෙනුවට මං hina වෙලා මගේ වැඩ පටන් ගත්තා. කලන බොස් වෙනදට ඔෆිස් එකට කවුරු හරි ආවම ආපහු යනවා. ඒත් එදා නම් ආපහු යන පාටක් තිබුණේ නැහැ. එයා ඇවිත් මගේ මේසේ ඉස්සරහා තිබුණ පුටුවෙන් වාඩි වුණා. එදා තමයි මං කලන බොස් එක්ක ටිකක් වැඩිපුර කතා කරේ. හැබැයි එදා එයා පුදුම විදියට මට ලං වුණේ. කොහොම හරි ඇන්ටි එනකොට එයා මාව දෙපාරක්ම ඉඹලත් ඉවරයි. මං අසංකි. දුප්පත් පවුලක බඩපිස්සි. අයියලා අක්කලා 4 දෙනෙක් මට හිටියා. තාත්තා චූටිම චූටි රස්සාවක් කරලා හරිම අමාරුවෙන් තමයි අපිට ඉගැන්නුවේ. කන්න අඳින්න දුන්නේ. අම්මත් තාත්තට හරි හරියට උදව් කරා. කොහොම වුණත් අපි 5 දෙනාම හොඳට ඉගෙන ගත්තා. අයියලා අක්කලා හැමෝමත් හොඳ රස්සාවල් කරන්නේ. මාත් A level පාස් වුණා. ඒත් කැම්පස් යන නම් ලකුණු ටිකක් මදි වුණා. ආයෙ විභාගය කරන්න ආස හිතුණත් ඊට කලින් මගේ සුදුසුකම් වලට හරියන හොඳ රස්සාවක් මට හම්බුණා සැලකිය යුතු පඩියකුත් එක්කම. ඉතින් ආයෙ විභාගය ගත්තත් කැම්පස් ගියත් අන්තිමට කරන්න වෙන්නේ රස්සාවක් හොයන එකනේ කියලා හිතලා මං විභාගය අතහැරලා දාලා රස්සාව තෝරගත්තා. ඇත්තම කිව්වොත් මං හරිම ආසාවෙන් තමයි මේ රස්සාව කරේ. අයියලා අක්කලා කසාද බැඳලා වෙන වෙනම පදිංචි වෙද්දී අම්මා තාත්තා ළඟ ඉතුරු වුණේ මං විතරයි. තාත්තව රස්සාවට යන්න නොදී නවත්තගෙන එයාලගේ අවශ්‍යතාවයන් මගේ මහන්සියෙන් ඉෂ්ට කරද්දී මම ලැබුවේ හරිම සතුටක්. අයියලා අක්කලාත් එයාලට පුළුවන් හැම වෙලාවකදීම අම්මා තාත්තා ගැන හොයලා බැලුවා. ඒත් ඒ දෙන්නට වැඩි හරියක්ම ළඟින් හිටියේ මං. ජොබ් එකට ගිහින් මාස 6ක් වගේ යද්දි තමයි මට ජනිත්ව මුණ ගැහුනේ. එයාත් උදේ හවස මාත් එක්ක කාලයක් එකට බස් එකේ ආවා ගියා. මුලින් hina වෙලා පස්සේ good morning කියන පටන් ගත්ත අපි ප්‍රේමවන්තයෝ වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ජනිත්ගේ පවුලේ දරුවෙකුට හිටියේ එයා විතරයි. ඉතින් එයාලගේ අම්මලා එයාට හෙව්වේ ඉස්තරම්ම කසාදයක්. මං ගැන ආරංචි වුණාම එයාලා මට කැමති වුණේ නෑ. ඉතින් ජනිත් කිව්වා අම්මලාගේ අකමැත්තෙන් මට ඔයාව කසාද බඳින්න බෑ. එයාලට ඉන්නේ මං විතරයි ඉන්නේ කියලා. මාත් ඉතින් අන්තිමට හිත හදාගත්තා එයාගෙන් වෙන් වෙන්න. දවසක් එයා මට කිව්වා මට තව එකපාරක් ඔයාව හම්බෙන්න ඕනේ කියලා. අපි හැමදාම හම්බුන පාක් එකක් තිබුණා. එතන තමයි අපේ ආදරේ ගලාගෙන ගියේ. ඒකේ තිබුණ ගස්වැල් සිමින්ති බංකුවට කතා කරන්න පුළුවන් නම් අපේ ආදරේ රහ කියයි කොහොමද කියලා. ඉතින් එදත් මං එයාට එතනට මෙන්න කිව්වා අවසාන වතාවට. එයා කිව්වා අපේ අම්මලා කට්ටිය දාලා තියෙන්නේ මං ගැන හොයන්න. ඒ නිසා අපි වෙන කොහේ හරි ගිහින් නිදහසේ කතා කරමු කියලා. කොහෙට යන්නද කියලා මට හරි හැටි තේරුමක් තිබුණේ නැහැ. අන්තිමට එයාමයි යෝජනා කරේ එයාගේ හොඳම යාළුවයි ගෙදර යමු කියලා. එහෙ හිටියේ යාළුවාගේ වයිෆුයි විතරයි. ඉතින් එදා අපි එහෙ ගියා. අපි ගියාට පස්සේ එයාලා දෙන්න අපි දෙන්නව තනියෙන් ගෙදර දාලා ටවුන් එකට ගිහින් එන්නම් කියලා ගියා. මීට කලිනුත් අපි එයාලා ගෙදර ගිහින් තිබුණා. ඒත් කවදාවත්ම අපි දෙන්න විතරක් එහෙම තනි වෙලා තිබුණේ නැහැ. පළවෙනි පාරට අපි දෙන්න විතරක් එච්චර නිදහස් තැනක තනි වෙද්දී අපේ හැඟීම් අවදි වුණේ අපිටත් හිතාගන්න වෙලාවක් නොදී. සදාටම වෙන් වෙන්න මුණ ගැහුණ අපි දෙන්න අතර එදා සිද්ධ වුණේ හීනකින්වත් හිතපු දෙයක් නෙවෙයි. ජනිත්ගේ උණුහුමේ මිහිර දැනෙද්දී ඕනම දෙයක් වුණාවේ කියලා හිතලා මං එයාට තවත් උරුල් වුණා. සදාටම වෙන් වෙන්න හිටපු අපි දෙන්න එදා යාළුවගේ ගෙදරදී ඇඳෙන් නැගිට්ටේ සදාකාලික බැඳීමක් ඇති කරගෙන. එදා ජනිත් අතින් මං ගෑණියක් වුණා. හැබැයි සතුටක් මිසක දුකක් මට දැනුනේ නැහැ. ඒකට හේතුව ජනිත් මාව තුරුල් කරගෙනම මට පොරොන්දු වුණා මාව අතාරින්නේ අම්මලාව කොහොම හරි කැමති කරවගෙන මාව කසාද බඳිනවා කියලා. එදා ඉඳන් ජනිත් සෑහෙන උත්සාහයක් ගත්තා එයාලගේ අම්මලාගේ කැමැත්ත ගන්න. ඒත් වැඩක් උනේ නැහැ. එයාගේ අම්මා දවසක් අපේ ගෙදර ඇවිත් දියුල්ලම කියලා තිබුණා එයාලා මට පොඩ්ඩක්වත් කැමති නැහැ. ජනිත් මාව එයාලගේ අකමැත්තෙන් හරි කසාද බැන්දොත් එයා ජීවිතේ නැති කරගන්නවා කියලා. අපේ අම්මයි තාත්තයි පවට බය හරි අහිංසක මිනිස්සු.
ඉතින් එයාලා මට අඬලා කිව්වා පුතේ ඕක අතහැරලා දාපන් කියලා. එයාලා එහෙම ඉල්ලද්දී ජනිතුත් ටික ටික වෙනස් වෙනවා කියලා මට තේරුණා. අවසානයේ මගේ අම්මට තාත්තට කීකරු වෙලා මං ජනිත්ව අතෑරියා. ඊට මාස ගානකට පස්සේ එයා කසාදත් බැඳලා තිබුණා. ජනිත්ව වගේම මට ආභරණයක් වෙලා තිබුණ මගේ පිරිසිදුකමත් ඒ විදියට නැති වෙද්දී මට ඉතුනේ මගේ ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා. ඒත් අහිංසක අම්මගේ තාත්තගේ මූණ බලාගෙන ඒක කරන්න මට කිසිම හයියක් තිබුණේ නැහැ. අම්මලා අක්කලා එකතු වෙලා ඊට පස්සේ කාලෙක මට සෑහෙන්න මංගල යෝජනා ගොඩාක් ගෙනාවා. ඒත් ඒකට මං කොහොම කියලා කැමති වෙන්නේද? කවුද මාව මේ තත්ත්වෙන් බාරගන්නේ? කාටවත්ම කියාගන්න බැරි රහසක් හිතේ තද කරගෙන මං හැමදාම විඳෙව්වා. ඔන්න ඔය අතරේදී තමයි මං අර කියපු විදියට කලන බොස් මට ලං වුණේ. එයා මාව කසාද බඳී කියලා පොඩිම බලාපොරොත්තුවක්වත් මට තිබුණේ නැහැ. මගේ හිතේ තිබුණ පීඩාවෙන් ටිකක් හරි මිදෙන්න තමයි මාත් කලනට ලං වුණේ. ටිකෙන් ටික එයා මාත් එක්ක හිතවත් වෙද්දී මට හිතුණා මගේ හිතේ තියෙන දුක කියන්න ඉන්න හොඳම කෙනා මෙයා තමයි කියලා. ඇත්තටම මගේ විස්තරේ කියනකන්වත් මං හිතුවේ නෑ කලන මේ තරම්ම හොඳ මිනිස්සෙක් කියලා. එයාගේ සෙල්ලක්කාරකම විතරයි පිටින් පේන්න තිබුණේ. හැබැයි එයා හරිම මිත්‍රශීලී කෙනෙක්. ඒකනේ මං මගේ කතාව කියන්නේ එයාවම තෝරගත්තේ. එදා මගේ කතාව ඇහුවට පස්සේ එයා මට කරේ අමුතුම යෝජනාවක්. එයා ඊට පහුවදා මාව හොටෙල් රූම් එකකට එක්කන් ගියා. මං එදා හිතුවා මගේ කතාව එයාට කියලා මං මොනතරම් වැරද්දක්ද කරගත්තේ කියලා. ඒත් විශ්වාස කරන්න. එයා මාව ඉබිනවට වඩා වෙන කිසිම දෙයක් කරේ නැහැ. එදා එයා මාව පොරොන්දු කරවගත්තා එයාගේ මුළු ජීවිත කාලෙම මාව ළඟින් තියාගන්නවා කියලා. ඇත්තටම මට අද කියන්න හරිම සතුටුයි. කලන මගේ ආදරණීය සැමියා වෙලා, මගේ දරුවන්ගේ සෙනෙහබර තාත්තා වෙලා මාත් එක්ක සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. අපේ සම්බන්ධයට එයාලගේ දෙමව්පියොත් මුලින් අකමැති වුණා. ඒත් ජනිත් වගේ නෙවෙයි. එයාලව හොඳින් අපේ පැත්තට නම්ම ගන්න තරම් කලන දක්ෂ වුණා. හැමෝගෙම ආශිර්වාදය ඇතුව තමයි අපි දෙන්න කසාද බැන්දේ. මගේ ජීවිතේ කලනට කියපු දේවල් අපි දෙන්න අතර විතරක් තියෙන රහසක් විදියට අදටත් එයා රැකගෙන ඉන්නවා. අපි අතර දැන් කිසිම රහසක් නැහැ. එයාත් හරිම ඕපන්. මාත් එහෙමයි. සමහර විට අපි අතර තියෙන මේ විවෘත බවම වෙන්න ඇති අපි දෙන්නගේ පෞල් ජීවිතේ මේ තරමටම සාර්ථක වෙන්න හේතුව වෙලා තියෙන්නේ. ආදරය සතුට පිරුණ මගේ පුංචි කැදැල්ල මිහි පිට තැනුණ දිව්‍ය ලෝකයක් කියලා මට හිතෙනවා අනන්තයි. මේ සතුටට කාගේවත් ඇස්වාක් වදින්න එපා කියලා තමයි මං හැමදාම මල් පහන් පත්තු කරලා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලා හිටින්නේ.